Possessives නම් අයිතිය හඟවන පද වෙයි. Possessives නම් අයිතිය හඟවන පද වෙයි. Possessives අපි කලින් සෙෂන් එක ඉගෙන ගත්තා. Possessives of adjectives සාමාන්‍යයෙන් possessive එකක් කියන්නේ අයිතිය පිළිබඳ හඟවන පදයක්. මේක මගේ පෑන, මේක කාගේද පෑන, මේක මගේ පෑන. එතකොට මගේ පෑන මගේ අයිතියක් හඟවනවා. ඒවා අපි කිව්වා possessives of adjectives. හැබැයි අද අපි ඉගෙන ගන්න යන්නේ possessives of pronoun. Yes, there are two types of possessives. එකක් possessives of adjectives, අනික possessives of pronouns. Especially අපි ගත්තොත් possessives of pronouns හතක් ඇත මොනවාද ඒ? Mine, yours, his, hers, its, ours, theirs. 7 types of possessives of pronouns. අපි ටිකක් සරලව බලමු මේක. Lazy, but this is very important. හැබැයි මේක මාර වැදගත් කතා කිරීමේදී. බලන්න ලස්සනට බලමු කතාවක්. අපි possessive of adjective එකේදී අපිට කියන්න පුළුවන් I එක සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අපි කලින් සෙෂන් එකේදී බැලුවා I එක my වෙනවා ඒ possessive of adjective එකක් නම්. අපි කියනවා මෙන්න මෙහෙම this pen අපි possessive of adjective එකත් මුලින්ම ලියමු. This is my pen. This is my pen. මේක මගේ පෑන. අපි කොහොමද මේක possessive of adjective එකක් කියන්නේ? ඒකට හේතුව තමයි possessive එකට පස්සේ noun එක ආවොත් මේකේ නාම පදය මොකද්ද? pen, pan. pan කියන්නේ සාමාන්‍ය නාම පදයක්නේ. එතකොට possessive එක මොකද්ද? my. අන්න නාම පදය possessive එකට පස්සේ නාම පදය ආවොත් ඒකයි අපි කියනවා possessive of adjective එකක්. එතකොට මේක අයිතිය හංගවන පදයක්. මේක මගේ පෑන. හැබැයි අපිට කියන්න ඕනේ මේක මගේමයි. මේකේ අයිතිය strong. මේක අයිතිකරු මාර strong. මේක මගේ පෑන. මගේමයි. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා possessives of pronouns. කොහොමද මේක හදන්නේ? possessive of pronoun එකේදී I එක mine වෙනවා. possessive of adjective එකේදී I එක my වුණා. හැබැයි possessive of pronoun එකේදී I එක mine බවට පත් වෙනවා. අපිට example එකක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේක අපි හරවමු possessive of pronoun එකට. example එක ගන්න පුළුවන්. This pen is mine. මොකද්ද වෙනස? මේ බලන්න මෙන්න මෙතෙන්ට එන්න. noun එකට පස්සේ තමයි possessive එක එන්නේ. noun එකට පස්සේ possessive එක આવුත් ඒක possessives of pronouns. බලන්න ඔන්න noun එක පෑන. mine තමයි pronoun එක possessive එක. එතකොට පෑනට පස්සේ තමයි mine කියන එක තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම ගත්තොත් හරියටම noun එකට පස්සේ possessive එක આવුත් මේක කියලා මොකද්ද? possessive of pronoun. නාම පදයට පස්සේ අයිතිය හංගවන පදය ආවොත් ඒක ඇවිල්ලා අපි කියන්නේ මොකද්ද? possessive of pronoun. මේකෙදි කිව්වා this is my pen මේක මගේ පෑන. මේකෙදි කිව්වා this pen is mine මේක මගේමයි. අයිතිය strong වැඩි. අයිතිකරුට තියෙන බලය පට්ට වැඩි. ඉමහත් බලයක්. අන්න possessive of pronoun. එහෙනම් possessive of pronoun එකේදී I එක mine බවට පත් වෙනවා. possessive of adjective එකේදී I එක my බවට පත් වෙනවා. අපි adjectives පිළිබඳ pronoun එකේ possessive එකේ කතා කරා last session එකේ. ඒ නිසා මම වැඩි ඒක ගැන discuss කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ possessive of pronouns වර්ග 7යි. you එක yours වෙනවා. you එක yours වෙනවා. අපි same example එකෙන් යමු. අපි කියනවා this pen අපි කියනවා මේක අපි කියනවා මේක ඔබගේ පෑන. මේක ඔයාගේම පෑන. කොහොමද දාන්නේ? This pen is yours. අන්න pen pen නාම පදය නාම පදයට පස්සේ possessive එක එන possessive of pronoun. possessives of pronoun අයිතිය තදින්ම හංගවයි. possessives of pronoun අයිතිය තදින්ම හංගවයි. අයිතිය තදින්ම අඟවයි. එහෙනම්
you එක yours වෙනවා. ඒ තමයි possessive pronoun එකේදී. he එක possessive pronoun එකේදී his බවට පත් වෙනවා. ඒ කියන්නේ possessive adjective එකෙත් එහෙමයි. සාමාන්‍ය බාණ්ඩ නාම පදයට පස්සේ possessive එක ආවොතින් ඒක possessive pronoun. ඒ වගේම possessive එකට පස්සේ නාම පදය ආවොතින් ඒක ඇවිල්ලා possessive adjective. මෙතන example එකක් තියෙනවා බලන්න. These pens are his. මේ pen ඔහුගේ. These pens are his. මේ ඇවිල්ලා possessive pronoun එකක්ද adjective එකක්ද කියන්න බලන්න. මුලින්ම යදලා තින්නේ pan. ඒ කියන්නේ pan ටික. ඒ කියන්නේ නාම පදේ. නාම පදේට පස්සේ මොකක්ද යදලා තින්නේ? possessive එක. එහෙනම් නාම පදයට පස්සේ possessive එක આવුතින් නාම පදයට පස්සේ possessive આવුතින් මොකද්ද? possessive of pronoun. මේ අනිත් පැත්ත බලන්න. These are his pens. These are his pens. මුලින්ම තියෙන්නේ his එක. ඒ කියන්නේ possessive එක. ඊට පස්සේ pan. ඒ කියන්නේ noun එක. මුලින්ම තියෙන possessive එක ඊට පස්සේ pan තියෙනවා. එහෙනම් possessive එකට පස්සේ නාම පදය આવුතින් ඒවල මොකද්ද? possessives of adjectives. එහෙනම් දැන් possessive of adjectives දන්නවා, possessive of pronouns දන්නවා. right? possessive of pronoun එකේ I mine වෙනවා, you yours වෙනවා, he his වෙනවා, she hers වෙනවා. she hers වෙනවා. adjective එකේ නම් she her විතරයි. එතකොට adjective නම් මේක සාමාන්‍යයෙන් she එක ඇවිල්ලා her. හැබැයි pronoun එකක් වෙද්දී hers බවට පත් වෙනවා. අපි කලින් example එකම ගමු. අපි කියනවා this pen එකයිනේ. this pen is hers. මේක ඇගේම pen. මේක ඇයගේම pen. මේක සද්දුදිගේම pen. මේක වෙන කාගේවත් නෙමෙයි. this pen is hers. මුලින්ම තියෙන noun එක, දෙවනුව possessive එක, noun එකට පස්සේ possessive එකක් આવදී ඒකල possessive of pronoun. එහෙනම් it's එකේදී it එක it's වෙනවා. ඒකත් ඒ විදියමයි. we අපි ours වෙනවා. ඒකත් ඒ විදියමයි. they own theirs වෙනවා. ඒකත් ඒ විදියමයි. lazy නේ? හරිම lazy. අපි example එක ගමු ඕනනම් our එකට අපි කියමු අර same example එක ගමු. These pens are ours. මේ pen අපේ. ඔන්න pens මුලින්ම තියෙනවා, ours දෙවනුව තියෙනවා. එහෙනම් noun එකකටම දෙවනුව possessive of pronoun. එහෙනම් there are 7 types of possessive of pronouns. මොනවද තියෙන්නේ? I mine වෙනවා, you yours වෙනවා, he his වෙනවා, she hers වෙනවා, it its වෙනවා, we ours වෙනවා, they theirs වෙනවා. එතකොට possessive of pronoun එක හදනවා නම් මුලින්ම දාන්නේ මොකද්ද? noun එක දෙවනුව දාන්නේ possessive එක. possessives of pronoun අයිතිය තදින්ම හංගවයි. අයිතිය තදින්ම හංගවයි. possessives of pronoun. දැන් එන possessive of adjectives, possessive of pronouns. හරිම පැහැදිලි ඇති. මේ දෙක clear ඇති. හරියට use කරන videos දෙකම බලන්න. possessive of adjective එකයි possessive of pronoun එක දෙකම videos බලලා idea එක clear කරගන්න. අරගෙන exercises, examples හදන්න, sentences හදන්න. So you can do a great session then. එහෙනම් අපි next session එකේදී හම්බෙමු. Thank you very much.